තමන් කරපු පින සිහි කරගන්න. පිනම සිහි කර කර ඉන්න. ඉද නන්දති පෙච්ච නන්දති කත පුඤ්ඤෝ උභයන්ත නන්දති. මෙහි සතුටු වෙනවා, පරලොව සතුටු වෙනවා. පින් කරපු කෙනා දෙලොවම සතුටු වෙනවා. පුඤ්ඤම් මේ කතන්ති නන්දති. අනේ අපි පින් කළා නෙව කියලා සතුටු වෙනවා. බීයෝ නන්දති සුග්ගතින් ගතෝ. හැබැයි ඔය සතුටු වීම පුංචි දෙයක්. ගොඩාක් සතුටු වෙන්නේ සුගතියට ගියාට පස්සේ. මේ පින්කම් කර කර ඔය මේ විදිහට ධර්ම දානීය දෙමින් ඉන්න ඔබටත් කරදර පැමිණෙනවා. ලෙඩ දුක් පැමිණෙනවා. දරුවන්ගේ ප්‍රශ්න එනවා. ගෙවල් වල ප්‍රශ්න එනවා. අමාරුවෙන් මේ පින්කම් කරන්නේ. ඉවසන්ට කය තියෙන තාක්කල් ওই දුක් ටික ඉවසන්න. යම් දවසක මේ කය බැහැර කොට මනුස්ස ලෝකෙන් යයිද ඔබ වෙනුවෙන් සුගතිය සූදානම් පිට තිබෙනවා. දුර ඉඳලා එන නෑදෑයෙක් සතුටෙන් පිළිගන්න ඉන්න නෑදෑයෝ වගේ ඔබ පිළිගන්න ඔබ රැස් කරගත්ත පින සූදානම්.